ඔබ දන්නවද ඔබේ ශරීරයේ තියෙන ස්වභාවික පද්ධතියක් මගින් ඔබ වයසට යන වේගය අඩු කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි, බර වැඩිවීම, දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ රෝගවල අවදානම අඩු කරගෙන වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඔබට ගත කරන්නත් පුළුවන්. මුලින්ම ඔබට කියන්න ඕනේ මේක බෙහෙත් වර්ගයක්වත් නෙවෙයි, සප්ලිමන්ට් එකක්වත්, එහෙමත් නැත්නම් ජිම් එකක පැය ගාණක් ගත කරන එකක්වත් ගැන නෙවෙයි මේ කතාව. අද වෙනකොට ලෝකයේ වැඩිම ආයු කාලයක් ජීවත් වෙන ජනතාව අතර ජපන් ජාතිකයින් ඉන්නේ අහම්බයකින් නෙවෙයි. ඔවුන් අනුගමනය කරන සරල ජීවන පුරුදු කිහිපයක් නිසා මේ ස්වභාවික පද්ධතිය වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳව ලෝකයේ අවධානය යොමු වුණෙත් ජපන් නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයෙකුගේ සොයා ගැනීමක් නිසා. ඔහු හෙළි කළේ අපේ ශරීරය තුළ ඔටෝෆැජි කියන මේ ස්වභාවික පිරිසිදු කිරීමේ සහ අලුත් වැඩියා කිරීමේ පද්ධතියක් තියෙනවා කියලා. ඉතින් මේ ඔටෝෆැජි කියන්නේ මොකක්ද? එය අපේ ශරීරයට බලපාන්නේ කොහොමද? ඒ වගේම ජපන් විද්‍යාඥයින්ට අනුව එය ස්වභාවිකවම සක්‍රිය කරගන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් අපි සවිස්තරාත්මකව කතා කරමු. ඒ වගේම මේ වගේ දේවල් වගේ දැනුමක් එකතු කරගන්න අනිවාර්යෙන් මයින්ඩ් කෝඩ් එක සබ්ස්ක්‍රයිබ් කරලා දැන්ම එකතු වෙන්න. මොකක්ද මේ ඔටෝෆැජි කියලා කියන්නේ? සරලවම කිව්වොත් අපේ ශරීරය ඇතුලේ තියෙන ස්වභාවික පිරිසිදු කිරීමේ සහ අලුත් වැඩියා කිරීමේ පද්ධතියක්. හිතන්න ඔබේ නිවසේ හැම දවසකම පොඩි කුණු ටිකක් එකතු වෙනවා. දවසක් දෙකක් නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මාස ගාණක් පුරාවට කුණු අස් නොකළොත් නිවස අපිරිසිදු වෙනවා, අවුල් වෙනවා. අන්තිමට ජීවත් වෙන්නත් අමාරු වෙනවා. අපේ ශරීරය ඇතුළත වෙන්නේ මෙන්න මේ දෙම තමයි. හැම දවසකම සමහර සෛල හානි වෙනවා, සමහර ප්‍රෝටීන පරණ වෙනවා, සමහර සෛල කොටස් වැඩ නොකරන තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේවා ශරීරය තුල එකතු වෙන්න පටන් ගත්තොත් කාලයත් එක්ක විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. මෙන්න මෙතනට තමයි මේ ඔටෝෆැජි කියන එක එන්නේ. ඔටෝෆැජි කියන එකේ තේරුම කිව්වොත් ඔටෝ කියලා කියන්නේ තමන්ම, ෆැජි කියලා කියන්නේ කෑම හෝ එහෙමත් නැත්නම් පරිභෝජනය කිරීම කියන අර්ථය. ඒ කියන්නේ ශරීරයේ තමන්ගේම හානි වූ කොටස් ඉවත් කරලා නැවත ප්‍රයෝජනයට ගැනීම. හරියටම කිව්වොත් ශරීරය ඇතුළේ තියෙන ක්ලීනින් ටීම් එකක් වගේ එකක්. මේ ක්‍රියාවලිය පිළිබඳව ලෝකයේ අවධානය යොමු වුණේ ඒ සඳහා නොබෙල් ත්‍යාගය ලබාගත් විද්‍යාඥ යොෂිනෝරි ඔසුමි මහතාගේ පර්යේෂණ වලින් පස්සේ. ඔහුගේ සොයා ගැනීමෙන් පස්සේ විද්‍යාඥයින් තේරුම් ගත්තා අපේ ශරීරය සුව කරන්න තියෙන ලොකුම බලය සමහර වෙලාවට බෙහෙත් වලින් නෙවෙයි, ඒක ශරීරයේ ඇතුළෙම තියෙනවා කියන කතාව. නමුත් ප්‍රශ්නය තමයි මේ ඔටෝෆැජි ක්‍රියාවලිය සක්‍රිය කරගන්නේ කොහොමද? පළවෙනි රහස ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං. ජපන් විද්‍යාඥයින් නිර්දේශ කරන සරලම ක්‍රමයක් තමයි මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියලා කියන්නේ. මේක ඇහුවහම ගොඩක් අය හිතන්නේ බඩගින්නේ ඉන්න එක කියලා. හැබැයි ඇත්තටම එහෙම නෙවෙයි. මේකේ අදහස තමයි ශරීරයට ටික වේලාවක් විවේකයක් ලබා දෙන එක. අද සමාජයේ බොහෝ දෙනෙක් උදේ ආහාරය ගන්නවා, දවල්ට කනවා සහ රාත්‍රියට කනවා. ඒ අතරතුර ස්නැක්ස්, බීම වර්ග සහ තවත් කෑම වර්ග ගන්නවා. ඒ නිසා ශරීරය දවස පුරාම කරන්නේ ආහාර ජීර්ණය කරන වැඩේ. හැබැයි ඔබ රාත්‍රී කෑමෙන් පස්සේ පැය කිහිපයක් කිසිම ආහාරයක් නොගෙන ඉන්නවා නම් ශරීරයේ වෙනස්ම මෝඩ් එකකට යනවා. මෙන්න මේ වෙලාවේ තමයි ශරීරයේ පරණ සහ හානි වුණු කොටස් ඉවත් කරමින් අභ්‍යන්තරව අලුත් වැඩියා කටයුතු ආරම්භ කරන්නේ. ජපන් පර්යේෂක ටකායුකි තෙරුයා මහතාගේ පර්යේෂණ වලිනුත් හෙළි වුණේ මෙවැනි ආහාර විරාමයක් මගින් ශාරීරික ස්වභාවික ආරක්ෂක ක්‍රියාවලින් වැඩි දියුණු කරන්න පුළුවන් කියන කතාව. ඒ නිසාම ජපන් ජනතාවගේ ජීවන රටාවේ ආහාර අතර විවේක කාලයක් තබා ගැනීම වැදගත් පුරුද්දක් ලෙස සැලකෙනවා. උදාහරණයක් විදිහට ඔබ රෑ 8ට කාලි වෙලා ආයෙත් උදේ 8 වෙනකන් කිසි දෙයක් කන්නේ නැත්නම් මෙතන පැය 12ක විවේක කාලයක් ඔබට තියෙනවා. රහස් අංක 2 80% rule. ඒ කියන්නේ 80%ක් පිරුණු විට කෑම කන එක නවත්වනවා. මේක නම් අපි හැමෝටම අදම වුණත් පටන් ගන්න පුළුවන් දෙයක්. ජපානයේ ඔකිනාවා ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රසිද්ධ කීමක් තියෙනවා හරාහචි බූ. ඒ කියන්නේ හි තේරුම තමයි 80%ක් පිරුණු විට කෑම නවත්වන්න. අපෙන් බොහෝ දෙනෙක් කන්නේ බඩ සම්පූර්ණයෙන්ම පිරෙනකන්. සමහර වෙලාවට ඊටත් වඩා කනවා. නමුත් ජපන් ජනතාව උත්සාහ කරන්නේ ටිකක් කලින් මේක නවත්තන්න. මොකද ශරීරයට බඩ පිරුණ කියන සංඥාව මොළයට යන ටික වෙලාවක් යනවා. සාමාන්‍ය මිනිත්තු 15ක් 20ක් යනවා කියලා තමයි විද්‍යාඥයින් පවසන්නේ. ඒ නිසා හෙමින් කන අය සහ ප්‍රමාණය පාලනය කරන අය සාමාන්‍යයෙන් අඩුවෙන් කෑම ගන්නවා. ඒ වගේම වයස අවුරුදු 105ක් ජීවත් වුණු ඩොක්ටර් ශිගියාකි හිනෝරා මහතාත් මේ පුරුද්ද අනුගමනය කළ කෙනෙක්. ඔහු විශ්වාස කරපු දෙයක් තමයි අධිකව කෑමට වඩා මධ්‍යස්ථව කෑම ගැනීම දිගු කාලයක් ජීවත් වීමට වැදගත් වෙනවා කියන කතාව. අංක 3 ජපන් ජනතාව මොනවද ආහාරයට ගන්න? ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාව දිහා බැලුවොත් සාමාන්‍යයෙන් එළවලු, මාළු, සෝයා ආහාර, පැසුණු ආහාර සහ ධාන්‍ය වර්ග බහුලව දකින්න පුළුවන්. මේ ආහාර ශරීරයට අවශ්‍ය පෝෂක පදාර්ථ කෙලින්ම ලබා දෙනවා. ඒ වගේම ශරීරයට අනවශ්‍ය පීඩනයක් ඇති කරන්නේත් නැහැ. හැබැයි අද වෙනකොට බොහෝ දෙනෙක්ගේ ආහාර රටාවේ වැඩිපුරම තියෙන්නේ සීනි, සිසිල් බීම, බිස්කට්, ෆාස්ට් ෆුඩ් සහ මේ සැකසූ ආහාර. තවත් ජපන් වෛද්‍යවරයෙකු වන හිරෝමි ශින්යා මහතාත් අවධාරණය කරපු දෙයක් තමයි හොඳ සෞඛ්‍යක පදනම වෙන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියත් සමග. ඒ නිසා ඔහු නිර්දේශ කළේ වැඩිපුර ජලය පානය කිරීම, වැඩිපුර එළවලු ආහාරයට ගැනීම සහ සැකසූ ආහාර හැකිතරම් අඩු කිරීම කියන කතාව. ඉතින් ජපන් විද්‍යාඥයින් අපිට උගන්වන ලොකුම පාඩම තමයි ශාරීරික සුව කරන බලය දැනටමත් අපි ඇතුළේ තියෙනවා.
අපි කරන්න ඕනේ ඒ බලයට වැඩ කරන්න අවස්ථාව ලබා දෙන එක විතරයි. රාත්‍රී ආහාර වේල ටිකක් කලින් කන්න. අධිකවම කෑම කන එක නවත්වන්න සහ ස්වභාවික ආහාර පුළුවන් තරම් ආහාරයට ගන්න. මේ වගේ සරල පුරුදු කිහිපයක් ඔබේ අනාගතයේ ඔබේ සෞඛ්‍යයට ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න දීර්ඝායුෂ කියලා කියන්නේ රහස් බෙහෙතක් නෙවෙයි. ඒක ඔබ දිනපතා කරන පුරුදු සහ තීරණවල එකතුවක්. ඉතින් මේ කතා කරපු රහස් තුන ගැන ඔබේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන ගමන්ම මේ වගේ දේවල් වගේ දැනුමට එකතු කරගන්න අනිවාර්යෙන් මයින්ඩ් කොඩෙක්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දැන්ම එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.